ඉතින් ළමයි ආයිබෝවන් කනේ පාරකින් මද දවස පටන් ගන්න ඕනි කියලා හිතුණා. මේ ඔයාගේ ආසම channel එක වවුල LK. මාරම අකරතැබ්බ තමයි වෙන්නේ නේ. සෙල්ලම් කරන්න බීච් එකට ගියාම පව් හැබැයි. ළමයි ඉතින් එක එක ගෝත්‍රික කණ්ඩායම් වල එක එක සම්ප්‍රදායන් තියෙනවානේ. මේ ඉන්නේ ඉතියෝපියාවේ ඕමෝ නගරයේ ඉන්න බන්නා කියන ගෝත්‍රික සෙට් එකක්. හරිද? මේගොල්ලෝ මේ කරන්නේ ස්ටිල්ස් කියලා ඇවිදීමේ පුහුණු ක්‍රමයක්. ඉතින් මේක ඒගොල්ලෝගේ අතරේ තියෙන සම්ප්‍රදායක් කියලා තමයි හැඳින්වෙන්නේ. ඒගොල්ලෝ මේ ක්‍රමය පාවිච්චි කරන්නේ වගුරු පිම් වල කැලේම ඇවිදිදී ආරක්ෂාවට කියනවානේ. මම දැකපු සහ මම හිතන මේක තමයි ලෝකේ තියෙන සුන්දරම වොෂ්රූම් එක කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලටත් එහෙමද? මේ වගේ තැනක අත්දැකීමක් ගන්නත් ආස හිතෙනවානේ. දැක්ක ගමන්ම වව් කියලා කියවෙන මෙන්න මේ වගේ ස්මාර්ට් බාන්ඩ් එකක් තිබ්බනම් කොහොමද? වැඩ ගාණක් එකපාර කරගන්න පුළුවන් නේද? ඔන්න ඔයාලට පුළුවන් අනාගතයේ දවසක ඔයාගේ වයිෆ්ට කිචන් එකේ මෙන්න මේ වගේ එකක් හයි කරලා දෙන්න. එහෙනම් බලන්නකෝ මෙන්න මේකේ වැඩ කෑලි ටික කොහොමද කියලා. රොබෝ තාක්ෂණයේ තියෙන නිසාම හොඳයි. මිනිස්සෙක් මේ වගේ වැඩක් කරන්න ගියා නම් ඌ දවසක්වත් ගන්නවා පෙට්ටියක් හදන්න. ළමයි මේ වතුර බේසමේ දාලා ඉන්න මාළුවා සෙල්ලම් පහේ බාන්න යන්න නෙමෙයි. මෙයාගේ මිල ගණන් නෙවොත් ඇස් උඩ යනවා. සාමාන්‍යයෙන් මේ වගේ කෝයි මාළුවෙක් ඩොලර් 5000ක් අතර දක්වා ඉහළගයක් ගන්නවා. බලන්නකො මේ කාර්මික ශිල්පියාගේ හැකියාව කොහොමද කියලා. ළමයි තව ටින්ගෙන් අමතක වෙනවා. මගේ පුංචි channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share පාරක් දාලා මේ වීඩියෝ එකට like එකක් දාලා එමුදටක් ගාලා. මොකද ඔයාම කරන පුංචි දේෙන් තමයි මම ඊළඟ වීඩියෝ එකක් ගන්න මම මාර විදිහට motivation වෙන්නේ. ඇලුමිනියම් භාජන වලින් හදන කෑම කාලා තිබ්බට ඔයා දැකලා තිබ්බ නෑනේ ඇලුමිනියම් භාජන හදන්නේ කොහොමද කියලා. බලන්නකො මේ ඇලුමිනියම් භාජනේ හදන විදිය. ඇත්තටම බලන් ඉන්න ආස හිතෙනවා. මම නම් මගේ ජීවිතේ පළවෙනි පාර තමයි මෙන්න මේ වගේ බයිසිකලයක් දැක්කේ. මිනිස්සුන්ටත් ඉතින් මාර අදහස් තමයි එන්නේ නේ. මරු ආතල් ගන්න. මේක මේ අපේ අල්ලපු රටේ ඉන්දියාවෙන් වාර්තා වුණ වීඩියෝ එකක් නේ. ඉතින් අපි යන්න බලන්න මේ වගේ බයිසිකලයක පොඩි රවුමක්. ඔයත් ආසයිනේ කෝපි බොන්න. කෝපි වලින් හදන කෑම ಜಾති බීම ಜಾතියෙන් බොන්න ආසයිනේ. ඔයා බැලුවද මේ මිනිස්සු මේ භාජන පිරෙන්න ගින්නේ මොනවද කියලා? බලන්නකො ළමයි. කෝපි ගොඩ. ලංකාවේ පොදු ප්‍රවාහනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. දස බලු දුක විඳගෙන තමයි අපි කොහෙට හරි යනවා නම් යන්න ඕනේ. ඒත් බලන්නකෝ මේ වෙන රටවල් වල බස් එක ඇතුළ කොහොමද කියලා. නිකන් ඇවිදින්න දිව්‍ය ලෝකයක් වගේ නේද? ඒ රටවල් වල මිනිස්සුන්ට දෙන්න පුළුවන් උප්පරිම සැප දෙනවා ඉතින්. සුපිරි නේ. නේ බලන්නකො මෙන්න මෙයාලගේ පොඩි වැඩ කැලි ටික. පොඩි චූන් එකක් ඇවිල්ලා වගේනේ. පැන යන්නේ. ළමයි ඒත් එක්කම කියන්න ඕනි මගේ පුංචි channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න පොඩි share පාරකුත් දාලා මේ වීඩියෝ එක like එකක් දාලා මුදටක් කාලා. ස්පයිඩර්මෑන් ගේ ළඟම ඥාතියෙක්ද කොහෙද නේද? බලන්නකො මේ පොඩි කෙල්ලගේ හැකියාව කොහොමද කියලා. ඇත්තටම අගය කරන්න ඕනි වැඩක් නේද? නේ හරි ලස්සන කුරුළු ජෝඩුවන්නේ. හරි ආදරෙන් ඉන්නවා වගේ. මොනවද දන්නේ කියන්නේ නේද? උඹලා ටේප් කරගෙන ඉන්නකො මං නේ. අවුලක් නෑ උඹලා ටේප් කරගෙන ඉන්නවා. සමහර විට එහෙම කියනවද දන්නේ. ළමයි ඔයාලා දන්නවද ජෙට් එන්ජින් එක පවර් එක කොහොමද කියලා? බලමුද ජෙට් එන්ජින් එක පවර් එක කොහොමද කියලා? කෝ බලන්න චොකලට් පෙරේතේ අතුස්සන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාමුද? ලොකු ආසාවල් නැහැ. කවදා හරි මගේ ගෙදරත් මෙන්න මේ වගේ චොකලට් වලින් පිරලා තිබ්බනම් හොඳටම ඇති. එක විලාසිතා අතර මෙන්න මේ වගේ දැක්ක ගමන් ඇඟ හීරි වැටලා යන විලාසිතක් තියෙනවානේ. අම්මෝ. ළමයි අකුණු ගැන ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. බලාගෙන ඉන්න නම් හරි ලස්සනයි. හැබැයි ඉතින් කුඩාම දරුණුයි නේ. බලමුද සුපිරිම අකුණු ටිකක් කොහොමද කියලා. ළමයි මං ඒත් එක්ක මතක් කරනවා subscribe නොකරපු අය subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. හොඳ වැඩේ හැම එක්කම කටහරින්න යනවට. මෙයා බලන්නකො මේ සපත්තුවක් අල්ලගෙන. බල්ලෙක් ගෙදර ඉන්න අය ඉතින් දන්නවනේ එයාගෙන් තියෙන කෝලම් කොහොමද කියලා. ඔන්න ඔයගේ සුරතලාගේ නමත් පල්ලෙහෙන් දාන යන්. මේ ලස්සන සුදු නංගි මේ බල්ලට කරන වැඩේ නම් හරිම කැතයි නේද? එයාත් ඉතින් අතාරින්නේ නැහැ. මොන වුණත් ඉතින් බලු යාළුවෝ නම් එකෙන්ම දක්ෂයි නේ. එහෙනම් ළමයි ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් වවුලා LK ව subscribe කරලා පරිස්සමට ඉන්න.